හරි සාදරයෙන් පිළිගන්නවා දත්වා එහෙනම් බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් ටික කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා busy එකත් එක්ක. හොඳ content එකක් plan කරලා අද වීඩියෝ එකකින් ගෙනාවේ ඔයාලට සුපිරි business එකක්. මේකිනුත් මාසයකට ලක්ෂ ගණන් හොයන්න පුළුවන්. මේ දවස්වල match එක ගැව්වොත් අවුරුදු ඉවර වෙනකොට ගොඩ යන්න පුළුවන් business එකක්. ඉතින් ඊට කලින් කියන්න ඕන ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න පුළුවන් සහ ඔයාලා කරන්න හිතන් ඉන්න බිස්නස් එක වෙන්න පුළුවන්. හරි. ඉතින් අද බිස්නස් එක තමයි දැන් අවුරුදුත් එනවා කට්ටියට ළඟම. අවුරුදු කාලේ ගහන්න පුළුවන් සුපිරිම මැච් එකක් ගහන්න පුළුවන් බිස්නස් එකක් තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. මේක මේ කවුරුවත් කියලා දීලා නැහැ. ෆස්ට් ටයිම් තමයි මම මේගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් රචින්නා ඊට පස්සේ මල්ලෙඩි අහස් කූරු නිලා ඒ වගේ ප්‍රොඩක්ෂන් ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් මේකෙන් සුපිරි මාකට් එකක් ගහගන්න විදි දෙකකට. දෙවිදිහම කියලා දෙන්නම් මම කොහොමද වැඩේ කරගන්නේ කියලා. පළවෙනි වීඩියෝ ඉදිරියට ඕගොල්ලෝ මේ බඩු ටිකක් ඕගොල්ලෝ ගේන්න ඕන. සාමාන්‍යයෙන් මේකට රුපියල් 50000ක් ලක්ෂයක් විතර දාලා ගෙනාවනම් ඊට වැඩිය දැන් ලක්ෂ 10ක් ලක්ෂ 5ක් විතර දාන්න පුළුවන් කෙනෙක්ට ඊට වැඩිය ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. අවමය ඕගොල්ලෝ රුපියල් 10000ක 20000ක නම් ගෙනල්ලා වැඩක් නැහැ. අවමේ ඕගොල්ලොන්ට රුපියල් 50000 හෝ ලක්ෂයක් වියදම් කරගෙන මේ බඩු ටික ඉස්සල්ලාම ඕගොල්ලෝ ගේන්න ඕන ඕගොල්ලොන් ගෙදරට. හරිද? එතකොට මෙහෙම තොග වශයෙන් ගන්න කොහොමද කොහෙන්ද ගන්න කියන ප්‍රශ්නේ ඕගොල්ලොන්ට ඇති. ඒකට මම උත්තරයක් දෙන්න ඕගොල්ලොන්ට. තොග වශයෙන් මේවා ලාභයටම අඩුවටම ගන්න පුළුවන් තැනක් තමයි පිටකොටුවට ගියාට පස්සේ ඕගොල්ලොන්ට මේවා මේ දවස්වල ඇත්ති වෙන පුදුම ලාභයි. මේක එකකට එකක් ලාභ තියෙන බිස්නස් එකක්. ඇත්ති වෙනකන් ගෙන්ඩෝ ගන්න පුළුවන්. එයාලට ඔයාලා ගිහිල්ලා සම්බන්ධ වෙලා ගොඩක් කඩ තියෙනවා. මම මේ ස්පොන්සර් වීඩියෝ එකක් නෙවෙයි නිසා මම ඒ කඩවල නම් කියන්නේ නැහැ. පිටකොටුවට ගියාම ඇත්ති වෙනකන් හොයාගන්න පුළුවන් මේ දවස්වල රචින්න මල්ලෙඩි අහස්කුරු කියන දේවල්. ඉතින් රුපියල් අපි හිතමුකෝ ඔයා රුපියල් 50000ක ගෙනාවා කියලා. එහෙම නැත්නම් ඔයා රුපියල් ලක්ෂයක ගේනවා. මේකට සල්ලි දාන්න මුදල් යොදවන්න කිසිම දෙයකට බය වෙන්න එපා. රුපියල් ලක්ෂයක් නෙවෙයි ලක්ෂ 10ක් වුණත් දාලා තියෙනවා නම් පටන් ගන්න. මොකද අවුරුදු සීසන් එක කියන්නේ රචින්නයක් මල් වෙඩිල්ලක් අහස් කූරක් දාන්න නැති ගෙදරක් නෑ. ඊට පස්සේ මේ මං කිව්වා පළවෙනි ක්‍රමය තමයි මේ ගෙනාපු බඩු ටික ඕගොල්ලොන්ට පුංචි ට්‍රීවිල් එකක් බයික් එකක් වගේ එකක් තියෙනවා නම් මහා පරිමාණයෙන් මේක කරනවා නම් ඩිමෝ බට් එකකින් යන්න හොඳයි. යනවා හොඳයි. එහෙම නෑ අපේ ගාව තියෙන පුංචි බයික් එකද ට්‍රීවිල් එකද මං කියලා දෙන්නේ. ඒකෙන් කොහොමද ඔයාලා කීයක්කට හොයාගන්න කියලා. දවස් රුපියල් 2000ක් හොයාගත්තත් මාසෙකට 60000ක් නිකම්ම හම්බෙලානේ. හරිද? ඉතින් ඒ ඔයාගේ තියෙන බයික් එක හරි ට්‍රීවිල් එක හරි මොකේ හරි වැඩට යන ගමන් හරි කමන්නේ ඔයා. නැත්තම් මේකට මේ හවස 4ට ගෙදර ආවම පොඩි ටයිම් එකක් වෙන් කරගෙන ඊරිද දවසට ෆ්‍රී එකේ ඉන්න නිවාඩු දවසට එහෙම හරි ඔයා මේ බඩු ටික දාන්න පුළුවන් ඔයාගේ කඩවල් වලට. ඒ කියන්නේ කඩවල් කියන්නේ ඔය තොග සිල්ලර බඩු විකුණන කඩවල් ඒ වගේ කඩවල් ටිකක් බලලා ඔයාලට මේ අයිටම් ටික දාන්න පුළුවන්. හැබැයි මේක ගම්මාන ඇතුලේ කරන්න ටවුන් ඇතුළට දැන් බඩු ටික මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඇවිල්ලා නැත්නම් ඔයාලට ටවුමත් අල්ලන්න පුළුවන්. මම ගොඩක් අර ගම්මාන කිව්වේ ඔයගොල්ලෝ මේක ફોකස් කරන්න අවුරුදු තියෙන ගම්මාන. දැන් ඔය ආයිර් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් ඔයා දන්න ඕනේ මෙන්න මේ පැත්තට වැඩිපුර අවුරුදු කනවා කියලා. අන්න ඒ පැත්තට ફોකස් කරන්න. එතකොට අර ටවුන් එකට දැන් ওই ටවුන් එකේ කට්ටියත් ගමට එනවනේ. හරිද? ටවුන් එකේ කට්ටියත් ගමට ඇවිල්ලා මේ පොඩි ළමයි කැට පොලා ඒ කියන්නේ කැට ගහන තැන් ඊට පස්සේ නොතරයි අල්ලන තැන් අන්න ඒ වගේ තැන්වල කඩයක් තියෙනම් අන්න ඒකට ඕගොල්ලෝ දාන්න. ඔයාලටත් ගානක් තියාගෙන. එතකොට මේකේ මේ වාසිය තමයි ඒ දැන් පොඩි ළමයි එහෙම ඒ වගේ ස්ථානවලට එනවා. ඒගාලා ටවුන් එකට යන්නේ නැහැ. ඒ ගමේ තියෙන කඩේ ගාවට ඇවිල්ලා බීම් බෝතලයක් එහෙම අවුරුදු දවසේ ගන්නකොට ඕවත් අරගෙන යනවා. ඊට පස්සේ මම අනිත් ක්‍රමෙ විදිහට ඕගොල්ලන්ට කියලා දෙන්නම්. ඕගොල්ලොන්ට මේක පොළවල් වල විකුණන්න පුළුවන්. කඩවල් වලට දානවට අමතරව පොළවල් වල විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි පාර අයිනේ තියාගෙන විකුණන්න පුළුවන්. ප්‍රසිද්ධ කියන සෙනග ගැවසෙන තැන්වල. ඊට පස්සේ ඔය කාර්යාලාසල දැන් ගොඩක් මම දැකලා තියෙනවා රෙදි එහෙම ගෙනාලා රෙදි සේල් දාලා තියෙනවා. අන්න ඒ වගේ තැනක ඕගොල්ලොන්ට මේක විකුණන්න පුළුවන්. ඊට අමතරව මේක මම අර කලින් කිව්වා වගේ නොතරයි අල්ලන තැන් තියෙන්නේ. එක එක සෙල්ලම් කරනවනේ එක එක ගම්වල. දැන් අපේ පැත්තේ නම් නොතරයි අල්ලනවා. ඊට පස්සේ මම මේ කියන සෙල්ලම් සමහරු දන්නෙත් නැතුව ඇති. කමන්නේ.
ඊට පස්සේ කැට ගහනවා අපි ඔක්කොම ගමේම කට්ටිය එක තැනකට එකතු වෙලා තමයි කැට ගහන්නේ හන්දියේ කඩේ ගාවට. එතන ඔයාට පොඩි පැදුරක් එලාගෙන මේ අයිටම් ටික දාලා තිබ්බොත් ලොකු ලාභයක් ගන්න පුළුවන් ඩිරෙක්ට්ම. මොකද ඔයා ගෙනල්ලා ඔයා එකකට එකක් තියන්නේ විකුණන්නේ. දැන් සාමාන්‍ය නිලා පෙට්ටියක් ඔයා රුපියල් 150ට ගෙන ආවොත් ඔයාට 250කට විතර විකුණන්න පුළුවන් මේක. නැත්තම් රුපියල් 300ක. අනිත් දේ මං කියන්නම් මේ අවුරුදු සීසන් එකේ අවුරුදු කාලේ කීයේ කිව්වත් ගන්නවා. එහෙම දෙයක් මිනිස්සුන්ගේ තියෙනවනේ. අනිත් එක මේක මාකටිං කියලා දෙන්නේ ඕගොල්ලොන්ට. අනිත් කාරණාව තමයි තාත්තලා කියන්නේ වැඩි හිටියෝ ඩ්‍රින්ක්ස් අරන් ඉන්නේ. එතකොට යාලත් එක්ක පොඩි ළමයා ආවට පස්සේ යාලට දැනෙන්නේ ඒ කීයේ කිව්වත් අරන් දෙනවා. අනිවාර්යයෙන් මේක වෙන එක වෙනවා. හරිද? ෂුවර් කැට තියලා කියන්නේ. අනේක මාකටිං එකක් කරගන්න පුළුවන්. මම මේ කියන්නේ නෑ මිනිස්සුගේ සල්ලි හුරන් කන්න කියලා. ඉතින් අවුරුදු කාලේ ගහන්න පුළුවන් මැච් එක මේක. හරිද? සුපිරි මැච් එකක් මේ අවුරුදු කාලේ ඕගොල්ලොන්ට ගහගන්න පුළුවන් විදියට තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? ඉතින් මම තවත් මේක ඉස්සරහට යන්නම්. එතකොට ඕගොල්ලෝ ගන්න ඕන අයිටම් ටික මොනවද? ඔන්න ඕක හොඳට මතක තියාගන්න. නිලා. හරිද? පොඩි පෙට්ටිය ලොකු පෙට්ටියයි. ඊට පස්සේ බම්බර චක්‍ර. රචින්න ගන්නකොට අර පොඩි වැල් තියෙනවා රචින්න අන්න ඒ වයින් ගන්න. පොඩි පෙට්ටි ගන්න. ලොකු මේ ටොන් ගණන් රචින්න ගන්න නම් හදන්න එපා. ඔයාලට මේකට මේ රන් මල් වරුසා කියලා අයිටම් එකක් තියෙනවා ඔයාලා දැකලා ඇතිනේ. ඒව ගන්න පුළුවන්. ඒ වගේ පොඩි පොඩි අයිටම් ටිකක් ඕගොල්ලොන්ට අරගෙන මේ සේල් කරන්න පුළුවන්. ලේසිය. හරිද? මම හිතනවා මම මේ කියලා දෙන්නේ ඕගොල්ලෝ සේල් කරේ කියලා. ඇත්තටම මේ තොග පිටින් ගන්න එක ලාභයි. ඕගොල්ලෝ හැම අයිටම් එකෙම පෙට්ටි 30 වගේ ගන්නවා නම් නිලා පෙට්ටි 30යි, රන්මල් වරුසාගෙන් පෙට්ටි 30යි, බමර චක්‍ර පෙට්ටි. බමර චක්‍ර නම් වැඩිපුර ගන්න. ඒව විකිනවනේ. පාස් මූවින් අයිටම් නේ. ඉතින් ඒ වගේ අරගෙන ඕගොල්ලොන්ට සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. කඩවල් වලටත් දාන්න. ඊට පස්සේ ඕගොල්ලෝ තැන් තැන් වල පොළවල් වල ඔෆිස් වල එහෙම තියාගෙනත් විකුණන්න try කරන්න. මේක මේ ඔයාලට දැන් බිසි නම් ඔයාලා ගෙදර කවුරු හරි වුණත් තියන්න පුළුවන්. ඒ කියන්නේ වයිෆ් හරි අම්මා හරි තාත්තා හරි කවුරු හරි වුණත් තියන්න පුළුවන්. ඔයාලට කඩයක් තියෙනවා නම් ඒකටත් දාන්න ඔයාලා. හරිද? එතකොට මේ දැන් වටිනා අදහසක් මේක මේ කවුරුවත් කියලා දෙන්නේ නැහැ. කරන මිනිස්සු කවුරුවත් කියලා දෙන්නෙත් නැහැ මේක මේ ගොඩක් ලාභ තියෙන මේ සීසන් කාලේට විතරයි. ඊට පස්සේ ඔයා රචින්න එහෙම බය නැතුව ගෙන්නවන්න මේ වැඩිපුර ගේන්න රචින්න ටිකක් බය නැතුව. හේතුව තමයි රචින්න ඕගොල්ලොන්ට විකුණුන්නේ නැහැ කියමුකෝ. ඕගොල්ලොන්ට ආයෙ chance එකක් එනවා මේක. දැන් ඡන්ද ටික තියෙනවනේ. ඔන්න ඔය ඡන්දේ තියෙනකොට ඒ ඉතුරු ස්ටොක් එක ඕගොල්ලොන්ට එළියට දාන්න පුළුවන් මේ ඡන්දේ තියෙන නිසා. හරිද? ඒ නිසා ඔන්නෝම සුපිරි මැච් එකක් ගහන්න පුළුවන්. අදහසක් අවස්ථාවක් තමයි ඕගොල්ලොන්ට මේ සලසලා දීලා තියෙන්නේ. ඉතින් කියන්න සතුටුයි ඕගොල්ලොත් එක්ක channel එකේ subscribe 25000 ගහලා තියෙනවා. දැන් වෙනකොට දැන් ඊට වැඩි ඇති 25000 ගැහුවා. ඉතින් ඕගොල්ලෝ 25000ක් කියන්නේ 1000 2000ක් නෙවෙයි 25000ක් මන් නිසා ඉගෙන ගන්නවා. මගේ වීඩියෝ බලනවා. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ මං නිසා මම වල්පල් දාන්නේ නැහැ. මම දාන්නේ ඕගොල්ලොන්ට ජීවිතේට රුපියල් 1000ක් 2000ක් හෝ හම්බ කරගන්න පුළුවන් ව්‍යාපාරයක් සෙන්ටර් කියාවක්. ඒ නිසා මම හරි සතුටුයි 25000ක් මේව ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා කියලා. දැන් මම ගොසිප් channel එකක් කරා නම් ලක්ෂ 5ක් ගහලා කියමුකෝ. ඒ වුණත් අර මිනිස්සුන්ට යම් දෙයක් දෙනකොට තමයි අපිටත් දෙයක් ලැබෙන්නේ. ඉතින් ඔහොම තමයි කතාව. අවසාන වශයෙන් කියන්න ඕන කවුරු හරි මේ ව්‍යාපාරයට මේ බහින්න සූදානමින් ඉන්නවනම් ඔයාට පිටකොටුවෙන් බඩු ටික ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ මේ මොකක් හරි මේ ව්‍යාපාරය සම්බන්ධව ඔයාට කිසිම මේවකක් ඕනේ නැහැ. මේ ලියාපදිංචි වීමක් බලපත්‍රයක් නොලෙජ් එකක් කිසිම දෙයක් ඕනේ නැහැ. වයස ප්‍රශ්නකුත් නැහැ. ඔයාට අවුරුදු 18ට අඩු කෙනෙක් බලනවා නම් මේක මේ ගංජා කුඩු විකුණන විදිය නෙවෙයි මම කියලා දෙන්නේ. එතකොට අවුරුදු 18ට අඩු කෙනෙක් බලනවා නම් එයාට උනත් මේකෙන් ළඟ සල්ලි නවන්න පුළුවන් බිස්නස් එකක් මේක. හරිද? ළඟ සල්ලි නවන්න පුළුවන් බිස්නස් එකක් මේක. අතනින් ගෙනාව මෙතනින් වික්ක අතරමැදියෙක් විදිහට ලාභය තියාගත්ත වැඩේ ක්ලෝස් කරලා දානවා. හරි. ඉතින් මේ මං හිතනවා මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට හැමදේම තේරෙන්න ඇති කියලා. මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් උත්තරයක් හොයාගන්න බැරි තැනක් නොතේරෙන තැනක් තියෙනවා නම්
අනිවාර්යෙන් ඔයගොල්ලෝ මට යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. මම මේ හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. එහෙනම් කට්ටියටම ජය වේවා. බුත් සරණයි. පරිස්සමෙන් ඉන්න සුබ අලුත් අවුරුද්දක් වේවා. අපි ඉක්මනටම ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.